හායි අද බිසි ඩේ එකක් වුණත් මං ඔයාලට අද අරන් ආවා දකුණේ විදිහටම හරියටම කොහොමද මාළු ඇඹුල් තියල් හදන්නේ කියලා. මේක මගේ මදරින්-ලෝගේ රෙසිපි එකක්. මම මේක හදන්නේ අවුරුදු කෑමෙසට තියන්න. වැඩි කතාවක් නෑ මේක ඔන්න හදන්න මෙන්න මෙහෙම සිම්පල් ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් තමයි ඕන වෙන්නේ. මම මේක මික්ස් කරන විදිය වැඩි ඔයගොල්ලෝ හිතන්න එපා. දැන් ඔයාලා දැකලත් ඇති මොනවද ඕනේ කියලා. මුලින්ම ගොරක පේස්ට් ටිකක්, pepper, salt, turmeric powder ටික ඔක්කොම හොඳට මේ විදිහට mix කරගන්නවා. මේක ඇත්තටම හොඳට mix කරන තරමට තමයි රස වැඩි වෙන්නේ. ඊට පස්සේ මේකත් එක්ක කරපිංචා කොළ ටිකක් ආයෙත් මේකත් එක්ක හොඳට පොඩි කරලා mix කරනවා. ඊට පස්සේ මේ වගේ වතුර චූටක් මේ විදිහට add කරගන්නවා අපි. මේ විදිහට ආයෙත් mix කරනවා. ඊට පස්සේ මේ වගේ මාළු ටිකක් අරගෙන මම මේ අරන් තියන්නේ කෙලවල්ල මාළු. මේ විදිහට පොඩියට කපා ගන්න ඕනේ මොකද අවුරුදු මෙන්සට තියන්න ඕනේ හින්දා කිරිබත් වලට. ඉතින් මේ කලින් හදාගත්ත පේස්ට් එක මේ විදිහට හොඳට මාළු වල තවර ගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ කෙසල් කොලයක් අරගෙන මැටි භාජනයකට තමයි දාන්න ඕනේ. මේ වගේ ඔක්කොම එකට කුක් වෙන විදිහට අතුර ගන්න ඕනේ. මේ විදිහට කෙසල් කොලයක් දැම්මහම ඒක කුක් වෙද්දී ඒ රසත් මාළු වලට මික්ස් වෙනවා. මේක මාළු එකක් දාලා ඊට පස්සේ උඩින් කරපිංච දානවා. මේක කුක් කරන්න කලින් වතුර චූට්ටක් දාගන්න. ඔන්න මේ විදිහට තමයි මාළු ඇඹුල් තියල් එකේ අවසානය. ඇත්තටම මේක පොල් සම්බෝලෙක් වුණත් කන හරිම රසයි.